මගේ නම සමීර. මිනිස්සු කියනවා විවාහය කියන්නේ වරායක් වගේ කියලා. ජීවිතේ මොන කුණාටු ආවත් ආරක්ෂිතව නවතින්න පුළුවන් තැනක්. මමත් අවුරුදු 3ක් තිස්සේ හිතාගෙන හිටියේ මගේ වරාය හරිම ආරක්ෂිතයි කියලා. මගේ බිරිඳ නෙත්මි. අය හරියට නෙවුණු පහනක් වගේ. කෑ ගහලා කතා කරනා මම අහලම නෑ. අපේ ලෝකේ තිබුණේ හරිම පුංචි බලාපොරොත්තු ටිකක් විතරයි. ඒත් ඒ සැනසීම බොරුවක් කියලා මට තේරුනේ මගේ අම්මගේ මල්ලි සුරේෂ් මාමා අපේ ගෙදරට ආපු දවසට පස්සේ. සුරේෂ් මාමා මට වඩා අවුරුදු 4යි වැඩිමල්. එයාගේ රස්සාව මාරු වුණු නිසා මාස කීපයකට අපේ ගෙදර නවතින්න එයාට සිද්ධ වුණා. මුලදී මම ඒකට කැමති වුණේ හිතේ කිසිම සැකයක් තියාගෙන නෙවෙයි. නෑදෑකම කියන දේ මම මහා ඉහළින් විශ්වාස කළා. නමුත් සුරේෂ් මාමා ගෙදරට ඇවිත් සතියක් යද්දී මට දැනුණා ගෙදර වාතය වෙනස් වෙනවා වගේ. එයා හරිම විනෝදකාමී මිනිස්සෙක්. එයා hina වෙද්දි මුළු ගෙදරම පිරුණා. ඒ hinaවට නෙත්මිත් හරිම කැමතියි කියලා මම දැක්කා. මුලදී ඔවුන් කතා කළේ සාමාන්‍ය දේවල්. තේක කොනද? අද රස්මේ වැඩි නේද? වගේ දේවල්. ඒත් දවස් යද්දි ඒ වචන අඩු වෙලා නිශ්ශබ්දතාවය වැඩි වෙන්න ගත්තා. ගෙදර බිත්තිවලට කන් තිබුණා නම් ඒ බිත්ති මට කියාවි මම නැති අතරේ මේ දෙන්න අතරේ හුවමාරු වුණු බැල්මවල් ගැන. හවසට මම වැඩ ඇරිලා එද්දී නෙත්මි සුරේෂ් මාමාගේ කාමරේ දොර ළඟ ඉඳන් hina වෙවි මොනවා හරි කතා කර කර ඉන්නවා මම ඕනතරම් දැකලා තියෙනවා. මාව දැක ගමන් ඒ hinaව නිවි යනවා. හරියට මම ආවේ වැරදි වෙලාවක වගේ හැඟීමක් මට දැනෙන්න ගත්තා. මගේම ගෙදර මම ආගන්තුකෙක් වගේ වෙන්න පටන් ගත්තා. සති දෙකක් ගත වුණා නෙත්මිගේ වෙනසක් මට හොඳටම දැනුණා. ඉස්සර මම ගෙදර එද්දි මගේ මූණ දිහා බලලා hina වෙන නෙත්මි. දැන් මගේ මූණ දිහා බලන්නේ අඩුවෙන්. ඇය නිතරම කල්පනා කරනවා. සමහර වෙලාවට තනියම hina වෙනවා. එදා සෙනසුරාදා දවසක් මම හිටියේ සාලේ ටීවී බලමින්. සුරේෂ් මාමා බැල්කනි එකේ ෆෝන් එකකින් කතා කර කර හිටියා. නෙත්මි කුස්සියේ උයන ගමන් හිටියේ. එකපාරටම නෙත්මිගේ ෆෝන් එක සාලේ මේසෙ උඩ රිංගුණා. මම නිකමට ඒක අතට ගත්තා. ඒකේ වැටිලා තිබුණේ නොදන්නා අංකයක්. මම හෙලෝ කියන්නත් කලින් නෙත්මි කුස්සියේ ඉඳන් දුවගෙන ආවා. ඇගේ අතේ තිබුණු හැන්ද බිමට වැටුණා. "සමීරා, කවුද ඒ?" ඇහුවේ හරියට බයක් දැනිලා වගේ. ඇගේ හුස්ම වැටෙන වේගය වැඩි වෙලා තිබුණා. "නොදන්න නම්බර එකක්." මම කිව්වා. ඇයි ඉක්මනට මගේ අතින් ෆෝන් එක උදුරගත්තා. ඒ මගේ යාළුවෙක් වෙන්න ඇති. මම ගන්නම්." ඇය එහෙම කියලා ෆෝන් එකත් තරම් කුස්සියට ගියේ නෑ. කෙලින්ම ගියේ කාමරේට. දොර වහගත්තා. මට ඇහුණා ඇය හීන් සැරේ කාත් එක්ක හරි කතා කරනවා. විනාඩි 5කට පස්සේ බැල්කනි එකේ හිටපු සුරේෂ් මාමා ඇතුළට ආවා. "සමීර, මම පොඩ්ඩක් එළියට ගිහින් එන්නම්." එයා මගේ මූණ දිහා කෙලින් බැලුවේ නැහැ. එයා ගිහින් විනාඩියකට පස්සේ නෙත්මි කාමරෙන් එළියට ආවා. "සමීර, මට අමතක වුණානේ. ගෙදර සීනි ඉවරයි. මම කඩේට ගිහින් එන්නද?" "මේක අහම්බයක්ද? දෙන්නම එකම වෙලාවට එළියට යන්න හදන්නේ ඇයි?" මගේ හිතේ සැකය ගින්නක් වගේ අවිලෙන්න ගත්තා. මම හා කිව්වා. නෙත්මි ගියාට පස්සේ මම ජනේලෙන් බලාගෙන හිටියා. පාරේ කෙළවරේ තියෙන ලොකු ගහ යට සුරේෂ් මාමාගේ කාර් එක නතර කරලා තිබුණා. නෙත්මි වටපිට බලලා ඉක්මනට ඒ කාර් එකට නැග්ගා. කාර් එක නොපෙනී ගියා. මම එතනම ගල් ගැහුණා. මේ යන්නේ සීනි ගේන්න නෙවෙයි. ඔවුන් මාව රවට්ටනවා. මගේ හදවතේ තිබුණු විශ්වාසය වීදුරුවක් වගේ බිඳිලා ගියා. දවස් ගණනාවක් මම මේ ගින්න හිතේ තියාගෙන හිටියා. මට ඕන උනේ සාක්ෂි. මට ඕන උනේ මගේ සැකය වැරදි කියලා ඔප්පු කරගන්න. ඒත් හැමදාම සිද්ධ වුණේ මගේ සැකය තව තවත් තහවුරු වෙන එක විතරයි. එදා හොදලා දාලා වදී වහින දවසක්. මම ඔෆිස් එකේ ඉඳන් නැති ගොඩයි රෑ වුණා. ගෙදර ලයිට් ඔක්කොම නිවලා තිබුණේ. නෙත්මි නිදාගෙන ඇති කියලා මම හිතුවා. මම මගේ යතුරෙන් දොර ඇරගෙන ගෙට ගොඩ වුණා. ගෙදර තිබුණේ පුදුමාකාර නිහඬ බවක්. වැස්ස නිසා ඒ පාළුව තවත් වැඩි වෙලා තිබුණා. මම සාලේ ලයිට් එක දාන්න ගිහින් නතර වුණා. කුස්සිය පැත්තෙන් මට අමුතු සද්දයක් ඇහුණා. කවුරු හරි කතා කරන සද්දයක්. හරිම හිමින්, රහසින්. මම අඩි ශබ්ද නොනගා කුස්සිය පැත්තට ගියා. කුස්සිය දොර රෙද්ද අඩක් එසවිලා තිබුණේ.
මේසේ උඩ පත්තු කරපු ඉටිපන්දමක් තිබුණා. ඒ එළියෙන් මම දැක්කදේ මගේ පපුව හිර කළා. සුරේෂ් මාමා සහ නෙත්මි මේසේ දෙපැත්තේ වාඩි වෙලා හිටියා. ඔවුන්ගේ අත් එකිනෙකට පැටලිලා තිබුණා. නෙත්මිගේ මූණේ තිබුණේ මම කවදාවත් දැකපු නැති තරම් බරපතල, ඒ වගේම දුක්බර පෙනුමක්. සුරේෂ් මාමා නෙත්මිගේ අතක් අරගෙන එයාගේ නළලට තියාගෙන හිටියා. අපි කොච්චර කල් මෙහෙම ඉන්නද සුරේෂ්? නෙත්මිගේ කටහඬ වෙවුලුවා. සමීරට මේක දැනගන්න ලැබුණොත් එයා මැරෙයි. එයාට දැනගන්න තියන්න බෑ නෙත්මි. සුරේෂ් මාමා හීන් හඬින් කිව්වා. අපිට තව ටික කාලයක් දෙන්න. මම කොහොම හරි මේ ප්‍රශ්නේ විසඳගන්නම්. ඊට පස්සේ අපිට පුළුවන් ඈතට යන්න. මට දැනුනේ මගේ ඔළුවට යකඩ පොල්ලකින් ගැහුවා වගේ. ඕන් කතා කරන්නේ පැනලා යන එක ගැන. මගේ බිරිඳ, මම පණ වගේ ආදරය කරන බිරිඳ වෙන මිනිස්සෙක් එක්ක අනාගතයක් ගැන හීන දකිනවා. ඒ මිනිස්සයා පිට කෙනෙක් නෙවෙයි, මගේම ළඟම ඥාතියෙක්. මට හිතුණා කෑර ගහලා එතනට පනින්න. ඔවුන්ගේ මේ රහස් සාකච්ඡාව විනාශ කරන්න. ඒත් මගේ කකුල් පණ නැති වුණා. මට තේරුණා දැන් කෑ ගහලා වැඩක් නෑ කියලා. ඔවුන්ගේ හිත දැන් මගෙන් ඈත් වෙලා ගොඩක් කල්. මම ආපහු හිමින් සැරේ සාලෙට ඇවිත් දොර හයියෙන් වහලා හරියට දැන් ගෙදරට ආවා වගේ සද්ද කළා. කුස්සියේ තිබුණු ඉටිපන්දම නිවුණා. පුටු එදෙන සද්ද ඇසුණා. විනාඩියකට පස්සේ නෙත්මි සාලෙට ආවේ. hina වෙලා. "ආ, සමීර, ඔය ආවද? ලයිට් කියන්නේ." ඇය බොරු කිව්වා. ඇගේ ඒ බොරු හිනාව පිටිපස්සේ තියෙන ද්‍රෝහි බව මට හොඳටම පෙනුණා. පහුවදා ඉරිදා දවසක් වුණත් සුරේෂ් මාමා කිව්වා එයාට හදිසි ගමනක් තේනවා කියලා උදේම ගියා. නෙත්මිත් ගෙදර වැඩවලට හිර වෙලා හිටියා. මගේ හිතේ තිබුණ සැලැස්ම ක්‍රියාත්මක කරන්න හොඳම වෙලාව මේකයි. සුරේෂ් මාමගේ කාමරේ නිතරම වහලා තියෙන්නේ. එයා යතුරු ගෙනිච්චත් ගෙදර හැම දොරකටම හරියන අමතර යතුරු කට්ටලයක් මම හංගලා තිබුණා. නෙත්මි නාන්න ගිය වෙලාව බලලා මම හොරෙන් සුරේෂ් මාමාලේ කාමරේට රිංගුවා. කාමරේ හරිම පිළිවෙලයි. ඒත් මට ඕන වුණේ මේ පිළිවෙල ඇතුලේ හංගපු අපිරිසිදු ඇත්ත හොයාගන්න. මම මේස ලාච්චු ඇද්දා. ඇඳුම් අල්මාරිය බැලුවා. අන්තිමේදී එයාගේ ඇඳේ මෙට්ටේ යට තිබිලා මට පොඩි ඩයරි එකක් හම්බුණා. ඒකේ පිටු පෙරලද්දී මගේ ඇස්වලින් කඳුළු පැන්නා. ඒකේ තිබුණේ නිකම්ම සටහන් නෙවෙයි. ඒක සුරේෂ් මාමා නෙත්මිට ලියපු ලියුම් එකතුවක්. ඒත් එයා කවදාවත් ඒ ලියුම් නෙත්මිට දීලා තිබුණේ නැහැ. නෙත්මි, මම මේ ගෙදරට ආපු දවසේ ඉඳන් මගේ හිතේ ඔයා ගැන හැඟීමක් ඇති වුණා. සමීර හොඳ මිනිස්සෙක්. ඒත් එයාට ඔයාව තේරුම් ගන්න බෑ. ඔයා විඳින පාළුව මට පේනවා. එක තැනක එහෙම ලියලා තිබුණා. තව තැනක තිබුණා අපි දෙන්න වැස්සේ තෙමිලා ආපු දවසේ ඔයා මගේ දිහා බලපු විදිය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අපිට අපේ ලෝකේ හදාගන්න බැරියයි. පොතේ අන්තිම පිටුවේ තිබුණේ පින්තූරයක්. ඒකේ හිටියේ නෙත්මි විතරයි. හැබැයි ඒක නිකම්ම පින්තූරයක් නෙවෙයි. නෙත්මි නිදාගෙන ඉන්න වෙලාවක ඇයට හොරෙන් ගත්ත එකක්. ඒ පින්තූරේ යටින් ලියලා තිබුණා මගේ හීනය කියලා. මේ මිනිහා මගේ බිරිඳව මනසින් සම්පූර්ණයෙන්ම අයිති කරගන්න. ඔවුන් අතර කායික සම්බන්ධයක් තිබුණද නැද්ද කියන එකට වඩා මේ මානසික බැඳීම මට දරාගන්න බැරි වුණා. මගේ බිරිඳගේ හිතේ මට තිබුණු ඉඩ මේ මිනිහා සොරාගෙන ඉවරයි. මං මේ ඩයරි එක තිබුණු තැනින්ම තිබ්බා. කාමරෙන් එළියට ඇවිත් සාලේ සෝෆා එකේ ඉඳගත්තා. නෙත්මි නාලා ඉවර වෙලා කොණ්ඩේ පිහදාගෙන එළියට ආවා. ඇය මගේ දිහා බලලා hina වුණා. ඒ hinaව ඇතුලේ කිසිම වරදකාරී හැඟීමක් තිබුණේ නැහැ. අන්න ඒකයි මාව වදාත්ම රිද්දුවේ. ඇය හිතනවා ඇය කරන දේ සාධාරණයි කියලා. එදා රෑ මම තීරණයක් ගත්තා. මම තවදුරටත් මේ බොරුව ඇතුලේ ජීවත් වෙන්නේ නැහැ. රෑ කෑම මේසේදී හැමෝම නිහඬයි. මම සුරේෂ් මාමාගේ මූණ දිහා බැලුවා. එයා බත් පිංගාන දිහා බලාගෙන කනවා. සුරේෂ් මාමා? මම කතා කළා. එයා ගැස්සිලා මගේ දිහා බලුවා. ඇයි සමීර? මාමගේ රස්සාවේ ප්‍රශ්න දෙන් විසඳලා නේද තියෙන්නේ? මම ඇහුවා. මගේ කටහඬේ තිබුණු දැඩි බවට නෙත්මිත් ගැස්සුණා. "ඕ, ටිකක් විසඳලා තියෙන්නේ.
එයා ගොත ගැහුවා. එහෙනම් මාමා හෙට ඉඳන් ආපහු මාමාගේ ගෙදර යන එක හොඳයි නේද? මම මේ වචන ටික කිව්වේ හරිම සංසුන්ව. මේසි උඩ තිබුණු නිශ්ශබ්දතාවය පිහියකින් කපන්න පුඩුවන් තරම් ඝනකමයි. නෙත්මිගේ අතේ තිබුණු වතුර වීදුරුව ගැහෙන්න ගත්තා. සුරේෂ් මාමාගේ මූණ සුදු මැලි වුණා. සමීර එයි එකපාරටම නෙත්මි මැද්දට පැන්නා. නෙත්මි මම ඇය දිහා කෙලින් බැලුවා. සමහර දේවල් දුරින් තියෙන තරමට තමයි ලස්සන. ලං වුණාම ඒ දේවල් කැත වෙනවා. මම කැමති මගේ පවුල ලස්සනට තියාගන්න. මම කිව්වේ මොකද්ද කියලා ඒ දෙන්නටම තේරුණා. මම හැමදේම දන්නවා කියලා මගේ ඇස්වල ලියවිලා තිබුණා. සුරේෂ් මාමා බත් කන එක නතර කළා. එයා බිම බලාගත්තා. හරි සමීර, මම හෙට යන්නම්. සුරේෂ් මාමා පහුවදාම ගියා. එයා යද්දී නෙත්මි කාමරේට වෙලා දොර වහගෙන හිටියා. එයා එළියට ඇගිත් මාමාට සමු දුන්නේ නැහැ. කාරක ගේට්ටුවෙන් එළියට යන සද්ද එහෙනකම් මම බලාගෙන හිටියා. දැන් ගෙදර ආපහු පරණ විදියටම නිස්කලංකයි. හැබැයි ඒක මහා භයානක නිස්කලංක බවක්. සුරේෂ් මාමා ගියාට එයා ඉතුරු කරලා ගිය හිස්තැන නෙත්මිගේ හිතේ සදාකාලිකවම තියෙයි කියලා මම දන්නවා. දැන් අපි දෙන්න එකම ගෙදර ජීවත් වෙනවා. එකම ඇඳේ නිදා ගන්නවා. ඒත් අපි අතරේ මහා පවුරක් බැඳිලා ඉවරයි. නෙත්මි තාමත් හවසට ජනේලෙන් පාර දිහා බලාගෙන ඉන්නවා. සමහර විට ඇය බලාගෙන ඇත්තේ සුරේෂ් මාමා ආපහු එයි කියලා වෙන්නේ නැති. මම දන්නවා මම දිනුවා කියලා හිතුවට මම ඇත්තටම පෙරදිලා. මම්මගේ බිරිඳව ගෙදර රැඳවා ගත්තා. ඒත් ඇගේ ආත්මය, ඇගේ හදවත ඒ කර කළු කාරකේ නැගිලා ගොඩාක් ඈතට ගිහිල්ලා ඉවරයි. මම තාමත් රැට අවදි වෙලා බලනවා ඇය නිදිද කියලා. ඇය නිදි වගේ හිටියට ඇගේ ඇස් කොනින් වැටෙන කඳුළු පාරවල් මම දකිනවා. ඒ කඳුළු මම වෙනුවෙන් නෙවෙයි, ඒ වෙන කෙනෙක් වෙනුවෙන්. සෙවණැලි මැකී ගියත් ඒ සෙවණැලි හදවතේ තියලා ගිය අඳුර කවදාවත් මැකෙන්නේ නැහැ. අපි දැන් ජීවත් වෙන්නේ බොරුවක් ඇතුලේ. ලෝකෙට පේන්න අපි සතුටු පවුලක්. ඒත් මේ ගෙදර බිත්ති විතරක් දන්නවා අපි දෙන්න කියන්නේ ආත්ම දෙකක තනි වූ නන්න අඳුනන දෙන්නෙක් කියලා.